හරි අපි දැන් මේ බලන්න යන්නේ 8 වසර 7 වසර ළමයිගේ ප්‍රාතාක විෂයට අදාළ නිර්මාණ කීපයක්. අර මොනම ළමයි හොඳ නිර්මාණ කීපයක් මේ වෙලාවේ සකස් කරමින් ඉන්නවා. අපි අහලා බලමු ලස්සන ලස්සන නිර්මාණ තියෙනවා. පොල්වත්තකුත් තියෙනවා වගේ නේ. ඔය කෙලවර ඉන්න දුව මොකද හදන්නවා? රෝස මලක්. හරි ලස්සනයි නේ. කවුද කියලා දුන්නේ හදන්න? තාත්තා. එතකොට ළඟ ඉන්න දුව උෂානි නේද නම? උෂානි මොකද හදන්නේ? අයි මලන්නේ නැත් මේ පැත්ත. උෂානි මොකද හදන්නේ? බිත්ති සැරසිල්ලක්. ලස්සනයි. නුවන්දි? පැන්සල්? පැන්සල් දාන පැන්සල් රඳවන යන්නේ. හරි. එතකොට අපේ මේ පොඩි දිනුලි මොකද කරන්නේ? ලස්සන බොනික් එක අතේ තියා ඉන්නවා. හොඳයි ලස්සනයි. අප්පා. දීක්ෂා? රත්තරන් පොල් හදනවනේ. රත්තරන් පොල් ගස්. විමංශා? මොකද්ද? ගහ. පොල් කට්ටකින් හදලා තින්නේ. ලස්සනයි. නියගෙට ඔරොත්තු දෙන ගහක්ද ඒක? එතකොට දිනුදී මොකද්ද මේ හදන නිර්මාණය? බිත්ති සරසිල්ලක්. ලස්සනයි. එතකොට මතීසා? තබ්ලාවක්. බොහොම ලස්සනයි. මේක මම දැක්කා. ඒතර මේක මොකද්ද? මෙයාගේ විනුති? මල් පෝච්චියක්. ලස්සන මල් කුර හදනවනේ. කවුද වට හදන්න උදව් කරන්නේ? යාළුවෝද නැත්නම් ගෙදරින් උදව් කරනවද? යාළුවෝ. එතකොට නෙතුලි මොකද හදන්නේ? මල් පෝච්චියක්. එතකොට අපි මේ බට්ටි තරුෂි මොකද මේ හදන්නේ? මල් පකුරු. මල් පකුරු හදන්නේ මොනවද මේ ෂර්බට් වලින් නේද? ලස්සනයි නේ. හරි මම බලන්න ආයෙ පැත්තක් ගිහින්. අපි බලමු දැන් මේ ගෑන් ළමයි විතරක් නෙවෙයි පිරි ළමයිත් ඉන්න මේ පැත්තේ බලමු. මේ කොහෙද මේ? මේ මොකද්ද මෙතන? අමුතුම කාමරයන්නේ මේක. හරි මෙතන ඉන්නවා අපේ ජනිද ඉන්නවා, සදෙව් ඉන්නවා, දිනෝෂ් ඉන්නවා, අපේ කවුද විසුද්ධ ඉන්නවා බිම. ඒකට සත්සර ඉන්නවා. කො අපේ පොඩි මේ ඉන්නේ. දැන් කියමු බලන්න එක එක්කෙනා හදපු දේවල්. ජනිද මොකද්ද? මම හදේ වැක්කියුම් ක්ලීනර් එකක්. ඒ කියන්නේ අර අපිරිසුදු දේවල් ටක් ගාලා එකතු කරගන්න පුළුවන් නේ. ඇදලා ගන්නවා. මැෂින් එක වැඩ කරනවා. හොඳයිනේ. එතකොට අපේ රවි පෑන් රඳවන කෝ එක? මේකනේ. දිනෝෂ් රෑ අහස. හරිම ලස්සනයි. ජෙට් එකක් යනවා නේද? කොපඩ යවන්න බලන්න ජෙට් එක. මේමයි. එතකොට මේ මොකද්ද මේ ඇඳ තියෙන්නේ? බිත්ති සරසිල්ලක්. මොනවාද භාවිතා කරලා තියෙන්නේ හදන්න? අයිස් කෝටුනේ. ඉවත දාන දේවල් නේ. very beautiful. එතකොට සත්සර මොකද්ද මේ අතේ තියාගෙන ඉන්නේ? ෆෑන් එකක්. ඒ කියන්නේ රස්නෙට අපි දාලා බලමු. වැඩ කරන වස්සරනේ. එහෙමයි. එතකොට අපේ විසුද්ධ මොකද්ද මේ බිම ඉඳගෙන කරන්නේ? මොකක්ද හදන්නේ? බිත්ති සරසිල්ලක්. ලස්සනයි එකත් නේ. ගොඩක් කලා යනවා හදන්නේ ඒක. මීට හිමිට කරන්න ඕනේ. හරි ලස්සනයි ඔයාලගේ නිර්මාණ ටික. අපි එහෙනම් තවත් දවසක බලමු මොනවද අලුතෙන් හදන නිර්මාණ කියලා. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්.